සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. සම රැලි වැටීම වයසට යන විට විපත් භාවයට පත් වෙන ඔබට නිතර මුහුණ දෙන්න තියෙන ගැටලුවක් තමයි සම රැලි වැටීම. විපත් වීට පත්වද්දී සම රැලි වැටීම ස්වාභාවිකය. එහෙත් තරුණ වය තුලදී සම රැලි වැටේ නම් එය ඔබගේ සිතට කරදරකාරී බවක් දැනේවි. ඒ සඳහා කළ යුතු වන්නේ හොඳින් මසාජ් කිරීමයි. ක්‍රමානුකූලව කාලයක් මෙසේ මසාජ් කිරීමෙන් එම තත්ත්වය මගහරවා ගත හැකිය. අංක 1 මැද ඇඟිලි සහ දබර ඇඟිලි වලින් කම්මුල් දෙපස උඩු අතට පිරිමදින්න. අංක 2 නිකටේ හරි මැද දබර ඇඟිලි දෙක තබමින් දෙපැත්තට පිරිමදින්න. උඩුතොලද දබර ඇඟිලි පාවිච්චි කරමින් දෙපැත්තට පිරිමදින්න. අංක 3 නාසයේ කෙළවර සිට උඩු අතට දබර ඇඟිලි වලින් පිරිමදින්න. අංක 4 ඇස් වසාගෙන ඇහි බැම යට දබර ඇඟිලි මගින් පිරිමදින්න. ඇසේ යටි කොටස පිරිමැදීමේදී මාපට ඇඟිල්ලෙන් පිරිමදින්න. අංක 5 නළල පිරිමදින විට දබර ඇඟිල්ල යොදාගෙන දෙපැත්තට පිරිමදින්න. නිකටේ යටි කොටස් උඩු අතට පිරිමදින්න. බෙල්ල දෙපැත්තට පිරිමැද උඩ සිට යටි අතටද පිරිමදින්න. මේ කෙරෙලා බලන්න අනිවාර්යෙන් ඔබේ වයසට යාමේදී රැලි වැටි ඇති සම යථා තත්ත්වයට පත් වෙනවා ඔබට දැක ගන්න පුළුවන් වේවි.